අද කතා කරන්න යන්නේ මම මේ ජපානය තුල මම ලංකාවත් මේක ඇති හුඟක් තැන්වල මම හිතනවා ඇති කියලා දැක්ක හොඳ දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ කට්ටිය කරනවා තමන් බුකත්සු කියලා මෙහෙ තියෙනවා ඉස්කෝලේ යන කාලේ කියන්නේ අපි වගේ අමතර ක්‍රියාකාරකම් අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා තියෙනවා මේ කියන්නේ අකමැති කැමැති නැත්තම් පුළුවන් දක්ෂ ඒක අදාළ නැහැ ස්පෝර්ට් එකක් අනිවාර්යෙන් කරනවා මොනවා හරි ස්පෝර්ට් එකක් හරි මොනවා හරි මොකක් හරි ක්ලබ් එකකට ඇතුළත් වෙලා ඉස්කෝලේදී කරන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්ය තියෙනවා එකක්. එතකොට ඒ කට්ටිය පෙලක් අය චිත්‍ර අඳිනවා, පෙලක් අය ඩාන්ස් කරනවා, පෙලක් අය ස්විමින් කරනවා, පෙලක් අය නෙට් බෝල් ගහනවා, නෙට් බෝල් නෙමෙයි මෙහෙන අපේ බාස්කට් බෝල් ගහනවා. නැත්තම් ඊගාවට බැලේ කෙලිවලා මේ කට්ටිය වොලිබෝල් ගහනවා. ඊගාවට නැත්තම් ටෙනිස් ගහනවා. ඒ වගේ මොනවා හරි මේ එල්ලේ ගහනවා. ඒ වගේ මොනවා හරි තියෙනවා නේද? ක්‍රියාකාරී මොනවා හරි දුවනවා හරි මොනවා හරිනේ. තමන් ඉස්කෝලේ යන කාලේ කරපු මේ තියෙනවා මේ සබ්ජෙක්ට් එකක් හැටියට නැත්නම් අමතර ක්‍රියාකාරී ක්‍රමයක් හැටියට කරපු දෙකක් තියෙනවා. ඒක මේ කට්ටිය තරුණ වයසේදී ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමුකෝ කසාද බැඳලා ළමයි ටිකක් සාමාන්‍ය මට්ටමට ආව කාලේ පෙලක් කට්ටිය නම් පොඩි ළමයි ඉන්න කාලෙත් කරනවා. ඒ කියන්නේ තමන් පොඩ්ඩක් අර දැන් කැම්පස් එක කාලෙත් ඒව කරනවා ඒ කට්ටිය. ඒතකොට කැම්පස් එක අවුට් වෙලා රස්සාව චුට්ටක් සෙටල් වෙගෙන එනකොට පෙලක් අය පටන් ගන්නවා. පෙලක් කට්ටිය රස්සාවට යන ගමනුත් කරනවා. පෙලක් කට්ටිය මැරි කරලා බබාලා හම්බුනාම ඇඟ බස්ස ගන්න විදිහට පටන් ගන්නවා. ඊළඟට පෙලක් අය සාමාන්‍ය 29 30 විතර වෙනකොට පටන් ගන්නවා. පෙලක් කට්ටිය දිගටම කන්ටිනියු කරගෙන යනවා. ඒ විදිහට මෙයාලා එක තමන්ගේ ජීවිතයේ එක එක අවස්ථාවල කට්ටිය තීරණය කරනවා දැන් මම මේ අමතර මොකක් හරි මං ඉස්සර කරපු මං කැමති තමන්ගේ සතුට වෙනුවෙන් ව්‍යායාමය සහ අර කතා බහ කරන්න තව ස්ට්‍රෙස් වෙනවනේ මිනිස්සුන්ට එක එක ප්‍රශ්න එනකොට ඒ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඒ වගේ දේවල් නිසා මේ තමන් කරපු දේට හපු යොමු වෙනවා. ඒක තමන් කැමති දේට ඉස්කෝලේ යන කාලේ කැමැත්තෙන් එක කරේ ඒ කැමති දේට තමන් ආසාවෙන් කරපු දේට ඇතුළත් වෙන අය වැඩි. ඉතින් මම දන්න ගොඩක් කට්ටිය ඉන්නවා දැන් මගේ යාළුවෙක් ඉන්නවා එයා වොලිබෝල් ගහනවා. එයාගේ දැන් බබාලා පොඩි අයත් ඉන්නවා. සාමාන්‍ය 4 පන්ති 5 පන්ති ළමයි ඉන්න අයත් ඉන්නවා. ඉතින් යාළුවා ගිහිල්ලා වොලිබෝල් ගහනවා. මොකද යාළුවා ඉස්කෝලේ යන කාලේ වොලිබෝල් ගහපු හින්දා. ඒ වගේ යාළුවා මේ කැමති දේවල් ක්‍රීඩාවල් කරනවා. ඊට පස්සේ ඒක දිගට කන්ටිනියු කරගෙන යනවා. ඉතින් ඒකට ඒක අර ඒ තමන් ඉන්න පළාතේ නැත්නම් තමන් ඉන්න පැත්තේ මේ වොලිබෝල් ගහන ටීම් එකක් එකතු කරගෙන හදා ගන්නවා. නැත්නම් දැනට දැන් අඳුරනේ. ඉස්සරහා කට්ටිය දැන් වෙන් වෙලා ගිහිල්ලානේ. අලුතෙන් ගෲප් එකක් හදනවා. පෙලක් කට්ටිය පොඩි කාලේ හිටපු ගෲප් එකේ කීප දෙනෙක් හරි එකතු කරගන්න බලනවා. ඒ විදිහට තමන් කැමති තමන්ට ගැළපෙන තමන් ආස කරන ක්‍රීඩාව දිගට කන්ටිනියු කරන අය ඉන්නවා. ඒකෙන් මම දකින දෙයක් තමයි හරි මානසික සුවයක් සහ ශාරීරික මේ හොඳ ව්‍යායාමයක් ඒ වගේම දිගට ඒක කන්ටිනියු කරගෙන යන්නේ එකෙන් එයාලට පුළුවන් වෙනවා අර වයසට ගියත් ඒ ගෲප් එක දිගට එක් කරගෙන යන්න. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා පෙලක් වෙලාට නොමිකයි කියලා බොණ්ඩ යනවා, කෑම කණ්ඩ යනවා. ඉතින් ඒ වගේ හොඳ සිස්ටම් එකක් තියෙනවා. මම ඉතින් ඒ ගැන ආයේ වීඩියෝ එක දික් වෙන හින්දා අපි ඒ ගැන හිමීට ආයේ කතා කරමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.